හරි මාසයි nice study Hi everyone, welcome back to my YouTube channel. අද එළි හොඳටම වැස්ස මම හරිම ආසයි වැස්සට. ඒ වගේම මම හරි ආසයි වැස්ස තියෙන වෙලාවට මොකක් හරි මම ආස දෙයක් කරන්න මම ආස වැඩක් කරන්න මම හරි ආසයි. ඒ නිසා මම හිතුවා අද ඔයත් එක්ක කරගෙන rainy night study session එකක් කරමු කියලා. ඉතින් අද මට පොඩි notes එකක් හදාගන්න තියෙනවා. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. වගේම මම කොහොමද අද productively මම වැඩේ කරන්න කොහොමද කියලා අපි අද බලමු මේ පයින්. Hi everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔක්කොටම කලින් මං ආවා කිචන් එකට මට ටී එකක් හදාගන්න. ටී එකක් නෙමෙයි මං අතට හදාගත්ත කොෆි එකක්. වැස්ස වෙලාවට ඉතින් කොෆි එකක් නැතුව බෑනේ නේද? ඉතින් මං කොෆි එකක් හදාගත්තා නිදිමත ගතිය යන්නත් එක්ක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අද උදේ ඉඳන් වැස්ස නෑ. හැබැයි මේ හවස ගොඩාක් පහින්න ගත්තා අයියා. මට ඉතින් එතකොට හිතුණා ස්ටඩි කරන්න ඕනි කියලා. වගේම මට එතකොට හිතුණා මම ආසයි කොහොමද ආසෙකනේ. ඒකෙන් හින්දා මම මේ ඒක ෂූට් කරනවා කියලා vlog එකක් කරනවා කියලා හිතුවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම කෝපි එකකුත් හදාගෙන මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. මම උත්තර වලට පෙන්නන්නේ 555 කියලා දැක්කද රිපීටින් නම්බර් එකක් තියෙනවා. මට ওই වගේ රිපීටින් නම්බර්ස් දැන් තවස් ගානක් තිස්සේ එක දිගට මම දකිනවා. ඉතින් මම හැම වෙලේම මෙසේජ් කරනවා. දැන් උත් කරන්නේ ඒකම තමයි. මෙසේජ් කළාම අපි වැඩ පටන් ගමු එහෙනම්. මම උදේත් කොහමද ඔය ඔක්කොම අස් කරා. මං ආස නැහැ ලොකුවට බඩු තියනවාට මගේ මේසෙට. ඉතින් ඒකෙන් තමයි මං ඔක්කොම අස් කරලා තිබ්බේ. දැන් ඔය මං පොත් එකක් එළියට දාන් තිබ්බා. මං ඒකයි ඔක එහාට මෙහාට කරේ. හයි කොහොමද මම අද කරන්න යන්නේ මේ දෙකෙන් මට තියෙන notes එකක් හදාගන්න. මේ දෙක ඇවිල්ලා මේක මම හදපු ආර්ට් එකක්. ඒක මම හදපු එකක්. ඔක්කොම IT related ඒවා තමයි තියෙන්නේ. මේක කොහොමද මතක නැහැ. Nice. මට තියෙනවා ඉතින් මම කොගෙම ෂෝට් නෝට් එකක් හදාගෙන ඒවා පොත් කරනවා. මට මේ මුකුත් මතක නැහැ. ඉතින් මම අද ගත්ත දැනට කියන්නේ අදට ගත්ත එච්චරයි. අදට ගත්ත මේ පොත් දෙක විතරයි වැඩ කරන්න. මොකද මම ආස නැහැ ලොකු ලිස්ට් එකක් තියාගන්න. එතකොට ඒක කරගන්න බැරි වුණාම මටත් අවුල්. මම ආස නැහැ ඒකින්ද ලොකු ලිස්ට් එකක් තියාගන්න. මගේ කියන්නේ ටු ඩු ලිස්ට් එක ඇතුලේ ලොකු ලිස්ට් එකක් තියාගන්න මම කැමති නැහැ. ඉතින් බලමු මම මේ දෙක අද දවස් තුනට කවර් කරගන්න ඉද කියලා දැන්. හයි මම සාමාන්‍යයෙන් මැස්ස තියෙන වෙලාවට වර්ක් කරන්න හරි ආසයි. මොකද මට තේරෙන්නේ මට ඒකෙන් ලොකුම දේ ඇවිල්ලා මට වයිඩ් වෙලාවට කන්සන්ට්‍රේට් කරන්න ලේසි. කියන්නේ මම කරන වැඩේට කන්සන්ට්‍රේට් කරන්න මට හරි ලේසි. මම හිතන්නේ කියන්නේ එන්වයරන්මන්ට් එකේ තියෙන ලොකු කාම් වයිබ් එකකින් ඉන්න කාම් රිලැක්සින් වැස්ස සද්දෙත් එක්ක මම ආසයි ඒකට. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කැමති වැස්ස තියෙන වෙලාවක නිදාගන්නනේ. හැබැයි මම එහෙම තමයි සමහර වෙලාවට ඉන්කිරමු මූඩ් එක හැම වෙලේම දැන් වහිනවා මම වැඩ කරන්න ඕනේ එහෙම කියලා යන්නේ නැහැ. සමහර වෙලාවට මට තියෙනවා අර එන අමුතු එනර්ජි එකක් මේ වහිනකොට මට ආසයි වෙලාවට වැඩ කරන්න. අර ඒ වෙලාවට තියෙන පීස්ෆුල් කාම් වයිබ් එකට මම හරි ආසයි. මම හිතන්නේ ඒක වෙන්නේ නැති. ඉතින් බලමු මම කොහොමද වර්ක් කරන්න කියලා.
දවසක් මම වගේද පොඩ්ඩක් හරි පොදයක් ගියොත් මෙන්න මේ වගේ ජනේලෙලා හස් දිහා බලාගෙන ඉන්නවද මම හරි මාසය වැඩේට මගේ ඔළුව මාරු විදිහට රිලැක්ස් වෙනවා ඒ වැඩේ මට තේරෙන්නේ නැහැ ඇයි කියලා සමහර විට ආ වැස්ස සද්දේ හැමදේම හින්ද වෙන්නේ නැති මාරම පීස්ෆුල් මොමන්ට් එකක්. මම වහිද්දි වැඩ කරන්න ආස තව හේතුවක් තමයි මෙන්න මේ වගේ හරිම පීස්ෆුල් බ්‍රේක්ස් හම්බ වෙනවා. අර වෙන දෙයකට ફોකස් වෙන්නේ නැහැ. මේ වගේ එළිය දිහා බලාගෙන අර එතකොට ඇස් දෙකටත් හොඳයි. අපි හැම වෙලෙම ස්ක්‍රීන් දිහා බලාගෙන නේ. वो आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम तेरे नाम पे බ්‍රේක්ස් मेरी ඉවරයි ආයෙත් වැඩ පටන් ගමු. නුඹනි සාවෙන් නිපේ පිරුණු ආලයෙන් බැඳුනේ යායට පායන පෝදා සඳ තිත පේරෙන පිනිදෝරෙක හිත පාරන මේ මදුක සැපසේ වින්ද I'm always dreaming about you. 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 Okay, it's my dinner time. මම කාලා ආයෙත් ඔයාලත් එක්ක වැඩ කරන්න එන්නම්. I'm always dreaming about you. 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 හයි මගේ වැඩ දැන් ගොඩාක් දුරට ඉවරයි. ගොඩක් දුරට ඉවරයි කියන්නේ ඔයාලට ඇත්තටම මෙතන පොත් එකක් තිබ්බට මම අද ඇත්තටම එක බුක් එක ඉවර කරේ. මම කිව්වනේ මට ලොකුවට සෙට් එකක් තියාගෙන මට එහෙම කරන්න බෑ. මොකද මට කරන එක හරියට කරන්න ඕනේ. ඒකින්ද එකක් මම ඉවර කරා. ඒ කියන්නේ ඔක්කොම ඒ කියන්නේ ඔයාලට පොතක්ම පෙවුනට විතර පොතක්ම නැහැ. ඒකෙන් සම්පූර්ණයෙන්ම ඔක්කොම පිටුවල අපි ලියන්නේ නැහැනේ. දැන්
කම්පියුටින් කියන එකේ තියෙනවා තියරි පාර්ට් එකක් තියෙනවා ඊට පස්සේ ප්‍රැක්ටිකල් පාර්ට් එකක් තියෙනවා මම තියරි පාර්ට් එක මොඩියුල් එකක සම්පූර්ණයෙන්ම කවර් කරගත්තා තව නැහැ තව මට ගොඩක් තියෙනවා කවර් කරගත්තා කියන්නේ මම සාමාන්‍යයෙන් ෂෝට් විදියට හදාගත්තා ෂෝට් විදියට හදාගත්තා කියලා මගේ වැඩි ඉවර වෙන්නේ නැහැ ඉතින් අපි බලමු මම ඔයාලට කිව්වනේ මම එක්සෑම් එකකට රෙඩි වෙන්න කියලා ඉතින් මම දන්නේ නැහැ ඒකට මොනවා එයිද මට කිසිම අයිඩියාවක් නැහැ ඒව ගැන. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. ලොකුවටම තියෙන්නේ කෝඩින් පාර්ට්. ඒවා තමයි ලොකුවටම අපිට යන්නේ. තියරි එක හරි අඩුවෙනේ තියෙනවා. මොකද IT කියන්නේ ඉතින් සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් විදියට යන මොකද්ද? ප්‍රැක්ටිකල් විදියට යන එකක්නේ. ඔව් ප්‍රැක්ටිකල් විදියට යන දෙයක් නේ. ඉතින් IT සයිඩ් එක කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් යන සයිඩ් එක. ඉතින් දන්නේ නැහැ. මම ද පොෂ් එකක් දාගෙන ආවා. දැන් ඉන්නේ ෆ්‍රෙෂ් මම වැඩක් කරන්න ගියොත් බෝම්බයක් විතරයි ගන්න නැත්තේ. මේ දැන් මම මේක ෂූට් කරන්න ගන්නකොටම මගේ ලයිට් එක විචුණා. ඒ වගේම මට ක්ලිප්ස් ගන්න මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් නැහැ. There's no storage at the assisted living place. මම හරිම අමාරුවෙන් තමයි ඇත්තටම අද බ්ලොග් එක කරේ. මොකද මට ස්ටෝරේජ් නැහැ. මම ගන්න ක්ලිප් එක කැප් කට් එකකට මම මේ ආපහු කැප් කට් එකට දානවා. ආර්ක ඩිලීට් කරනවා. කැප් කට් එකට දානවා. ආර්ක ඩිලීට් කරනවා. එහෙම තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. මම දන්නේ නැහැ මම බ්ලොග් එක කරන්න ගත්තොත් මේ ලෝකේ වෙන දේ ඔක්කොම වෙනවා. එහෙනම් බලමු. ප්ලෑන් කරපු තරම්ම දේවල් කරන්න බැරි වුණත් ඒ කියන්නේ ප්ලෑන් කරපු තරම්ම කියන්නේ පොත් දෙකම කවර් කරන්න බැරි වුණත් එකක් හරි මම කවර් කරගත්තේ කියන මට හරි සතුටුයි. ඒ වගේම මම මාර ගේමක් දීලා තමයි මේක ෂූට් කරේ. මොකද මන් දන්නේ බෝම්බයක් විතර ඇත්තටම ගෙවුවේ නැත්නම් මේක ෂූට් කරනකොට මට ස්ටෝරේජ් පොඩ්ඩක්වත් නැහැ මගේ ෆෝන් එකේ. iCloud එකට දාලත් මගේ ස්ටෝරේජ් ඇත්තෙම නැහැ. මොකද මේ iOS එක බර වැඩි ගොඩක්. ඒක මාරම ස්ටෝරේජ් ගොඩක් ඕන එකට මම දන්නේ ඒකත් මාල වදයක් වෙලාවකට ඒක ඉතින් අප්ඩේට් නොකරත් බෑ. ඉතින් එහෙම තමයි. ඊට පස්සේ ගන්න ක්ලිප් එක කැප් කට් එකට දානවා. ඊට පස්සේ ආපහු ගත් එක ඩිලීට් කරනවා. එහෙම තමයි මේ ඔක්කොම ෂූට් කරේ. දැන් මම ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මම අලුතෙන් චයිනීස් ඩ්‍රාමාවක් හොයාගත්තා. මට මේක රැන්ඩම්ලි හම්බෙච්ච එකක් Facebook එකේ ස්ක්‍රෝල් කරනකොට. ඉතින් මම ඒක බලනවා මම නම දාන්නම්. ඉතින් මම අදට ගිහින් එන්නම්. මම හිතනවා ඔයාලා vlog එක enjoy කරා කියලා. අන්තිම වෙනකම් බලුවා නම් thank you so much and මම විශ් කරනවා ඔයාලා ප්‍රාර්ථනා කරන හැමදේම ඉෂ්ට වෙන්න කියලා. ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තු හැමදේම ඉෂ්ට වෙන්න කියලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Thank you for watching. See you guys in my next video. Bye. Don't forget to subscribe.